හොඳයි ආයුබෝවන් තෙරුවන් සරණයි දේව පිහිටයි ඔයාලා සියලු දෙනාට. ඉතින් මේ හරිම සතුටුයි අපේ ගෲප් එකේ අපි සෝමා මහත්මිය එතුමිය ඇත්තටම මාත් සමග සම්බන්ධ වෙලා තියෙනවා. හංගනැල්ල පන්සලට ඇවිල්ලා අපේ කතා බහ කරා. ඇත්තටම ආධ්‍යාත්මික වශයෙන් එතුමිය යම් කිසි මට්ටමකට ප්‍රඥාවකට අවබෝධයකට පත් වෙලා තියෙනවා. ඉතින් එතුමියට හැකියාවක් තියෙනවා කවි සිතුවිලි ඒ සමාධිගත වුණාම හොඳට කවි සිතුවිලි එනවා. ඉතින් හරිම සතුටුයි නිරන්තරයෙන් මේ ගෲප් එකට ඉදිරිපත් කරලා එතුමියගේ අදහස් තුලින් මිනිස්සුන්ට යම් කිසි පණිවිඩයක් දෙනවා. ඒක ගොඩක් වටිනවා. ඒ වගේම මේ ගෲප් එකේ ඉන්න හැමෝගෙම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ ආධ්‍යාත්මික අත්දැකීම් නිර්මාණශීලීව අන්නේ වගේ ඉදිරිපත් කරනවා නම් ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙනම් මේ ඔයාලා සියලු දෙනාට මම සජීවීව අපි WhatsApp group එකේ සම්බන්ධ වෙලා ආශිර්වාදයක් ඉස්සරහට කරගමු. ඉතින් දැනට ඔයාලට ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ ජීවිතයේ ප්‍රශ්න කරදර බාධක දුරු වෙලා ඔයාලගේ ජීවිතේ සතුටින් ගත කරන්න, නිරෝගීමත් බවට පත් වෙන්න, සුවපත් බවට පත් වෙන්න ප්‍රාර්ථනා කරනපත් වෙන්න කියලා. ඉතින් ඇත්තරම ඔබ කියලාවත් මම කියලාවත් මෙතන කෙනෙක් නෑ. ඇත්තම தත්ත්වය ඒකයි. අපි මායාවක් තුල ඉන්නේ. මමවත් ඔබවත් නෑ. මේ සත්‍යද අවබෝධය කියලා කියන්නේ ඔබ නෑ කියලා මම නෑ කියලා අවබෝධ වෙන එක. එතනින් එහාට මේ විශ්වයේ තියෙන පවතින සදාකාලික ස්වභාවයක් ඔබ තුලින් ඔබ ස්පර්ශ කරගෙන ඔබට ඇත්තටම මේ මනසේ මායාව දැකලා එතනින් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. ගැලවීම ඔබ සතුයි. ඉතින් මේකට ගුරු හරුකම් ඕන තැනකින් ඔබට ලබා ගන්න පුළුවන්. අපි දන්න විදිහට මේ දේවල් කියලා දෙන්න. ඉතින් අපි පසුගිය දවසක කතා කරමු. අපි හම්බෙලා ඔක්කොම ගෲප් එකේ ඉන්න එක තැනකට එනවනම් එන්න තියෙනවනම් කොච්චර හොඳද. අපි භාවනාවක් කරලා අදහස් හොමාරු කරගන්න. ඉදිරි කාලෙදී ඒකත් අපි කරගෙන යමු. ඉතින් පොඩ්ඩක් මතක් වුණා. ඉතින් ඉන්න නිදහස් පොඩ්ඩක් ඉන්නකොට ගෲප් එකට මොකක් හරි දාන්න ඕනේ කියලා. මොන හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා ඔයාලා සියලු දෙනාම. එහෙනම් හැමෝටම සුබ දවසක්. පෙරවන් සරණයි දෙකීටයි. ඉතින් තව දෙයක් කියන්න කියලා හිතුණා පොඩ්ඩක්. අපි අපේ දවස ගත කළ අවසානයේදී එහෙම නැත්නම් උදේ පාන්දරම නැගිටලා පොඩි භාවනාවක් කරන්න පටන් ගන්න හැමෝම. ඒ කියන්නේ භාවනාවක් කියලා කියන්නේ ඇත්තටම මේ සබහාදාමේ මේ මොහොතේ පවතින යම්කිසි ස්වභාවයක් දැන් ඔබගේ හිතටනේ අපි දැන් විඥානය කියන්නේ දැනෙන ඇසෙන පෙනෙන දැනෙන ස්වභාවයෙන්. එතකොට ඔබට පුළුවන් මෙන්න මේ දැන් පවතින ස්වභාවය තුලින් මේ විශ්වයේ තියෙන දැන් මේ පවතින ස්ථිර වූ සදාකාලික වූ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. ඉතින් ඒක නිසා ඔබගේ කයට ඔබ හිත තියාගෙන ඉන්න. කයේ දැනීමට ඔබ හිත තියාගෙන ඉන්න පුළුවන්. මේක එක ක්‍රමයක් විතරයි මම කියන්නේ. මේ කයේ දැනීමට හිත තියාගෙන ඉන්න. එතකොට වෙන්නේ මොකද්ද? ඔබ මෙතන ලිහිල්ව ස්වභාවික තත්ත්වයට. ඒ කියන්නේ ලිහිල් වෙන්න ඕනේ ස්වභාවික තත්ත්වයට ශරීරය පවත්වාගෙන යන්න. මුකුත් අද කරගන්න එහෙම කරන්න හදන්න එපා. කොන්ද ඍජුව තියාගෙන එහෙම ඉන්න. එතකොට දැනෙනවා ඇතුලේ යම්කිසි දැනීම් ස්වභාවයක්. මෙන්න මේක හොඳට ෆීල් කරන්න ඕනේ. ගොඩක් අය මේක කරන්නේ නැහැ. මොකද මේ පල්ලෙහා තියෙන ශරීරයේ තියෙන යම්කිසි සුසුම්නාවේ පල්ලෙහා ඉඳලා ඉහළට තමයි මේ අපේ ශරීරයේ අර ප්‍රීති සුඛ නැගිලා යම්කිසි තෘප්තියක් තියෙන්න ඕනේ. මේ තෘප්තිය විඳලා මේක ෆීල් කරලා තමයි සමාධියකට යන්න ඕනේ. එහෙම නැතුව නිකම් පිළිමයක් වගේ හිටියා කියලා මේක වෙන්නේ නැහැ. මොකද අර චක්‍ර ඔක්කොම ඇක්ටිව් වෙලා ප්‍රබෝධමත් ගතියක් ඇති වෙලා මේ තර්ඩ් අයි එකෙන් තමයි මේක මේ ධර්මයස පහළ වෙලා මේ යුනිවර්ස් එකට ලින්ක් වෙන්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් ඔයාලගේ ඇතුළාන්තයේ තියෙන දැනෙන ස්වභාවයට හොඳට සංවේදී වෙන්න මේක ෆීල් කරන්න. මේකට ඇලෙන්න යන්න එපා. මේක මේ සිතිවිලි නැතුව මේ ඇතුලෙන් මතුවෙන ප්‍රීතිය, සැප, සතුට මෙන්න මේක හොඳට විඳින්න. මේක ෆීල් කරලා ඒක බවටමපත් වෙන්නේ. ෆීල් කර කර ඒක බවටමපත් වෙන්නේ. එතකොට ටික වෙලාවක් යනකොට අර උත්සාහයෙන් හිටපු ස්වභාවය නැති වෙලා ගිහිල්ලා ඔයාගේ මනස සාමාන්‍ය ශූන්‍යතාවය එහෙම නැත්නම් හිස් බවකට අර සිතිවිලි එන්නේ නැති ස්වභාවයකට පත් වෙලා හිත සමාධිගත වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක කරලා බලන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
මේක ආරම්භයක් ඉදිරියට කරන්න කොහොම ඔළුවේ තියෙන ඒවා පැත්තකින් තියලා පොඩ්ඩක් විනාඩි 5-10ක් නිදහස් වෙලා මේ තමන්ගේ ඇතුළතේ තියෙන දැන් පවතින ස්වභාවයට හිත දීගෙන ඉන්න. එහෙම ඉන්නකොට ඔබට අවබෝධයක් එන්න පටන් ගනී. හරි. එහෙනම් ඒකත් කියන්න හිතනවා අද ඔයාලා සියලු දෙනාට ජය වේවා. තෙරුවන් සරණයි. ජේ පීටයි.